ආයිබෝවන් යාළුවනේ. මගේ යාළුවා හැම කෙනින්ම හොඳින් නැතයි අපි හිතනවා. අපේ මහියංගන චාරිකාවේ 3 වෙනි සහ අවසාන දිනය ආදයි. අපි අද මේ යන්නේ මුහුදු මහා විහාරය වඳින්නයි. දැන් අපි ඇවිදින් බැස්සේ මුහුදු මහා විහාරයටයි. මෙය අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටා ඇත. මෙය ඓතිහාසික සංස්කෘතික උරුමයක් සහ ආගමික වටිනාකමක් ඇති ස්ථානයකි. විහාරය පිළිබඳව අපි දන්න තරමින් තොරතුරු ටිකක් ඔයාලට කියන්නම්. කැලණිය පාලනය කරපු කැලණිතිස්ස රජතුමාට ඇති වූ සැකයක් මත මහරහතන් වහන්සේ නමක් තෙල් කටාරමක ඔබා ඝාතනය කිරීම නිසා එයින් කම්පා වූ දෙවිවරුන් මහ මුහුද ගොඩ ගැලීමට සලස්වා සුනාමියක් ඇති කර තිබේ. එම කාලයේදී මුහුද ගොඩ ගැලීම වැළැක්වීම සඳහා රජතුමාගේ කෙනෙක් මුහුදට බිලි කිරීමෙන් එය නවතා ගත හැකි බව අනාවැකිකරුවන් පවසා තිබේ. එම නිසා රජතුමාගේ දියණිය වූ දේවි කුමරිය ඇඳුම් ආයිත්තම් වලින් සරසා නැවද සරසා මුහුදට බිලි කර තිබේ. නැව ගමන් කිරීමත් සමග මුහුද ගොඩ ගැලීම නැවතී තිබේ. කුමරිය රැගත් නෞකාව ගමන් කරන අතරේ කිරින්ද ප්‍රදේශයේදී ගල්පරයක ගැටි නැවට හානි වීමෙන් පසු මෙම නැව මුහුදේ ගසාගෙන ගොස් මුහුදු මහා විහාරයේ පිහිටි භූමි ප්‍රදේශයේ වෙරළට ගොඩ ගසා තිබේ. මෑත කාලයේදී ශ්‍රී ලංකා යුද හමුදාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මුහුදු මහා සෑය ප්‍රතිසංස්කරණය කර තිබේ. ඉතා අලංකාර විදිහට අපට දැන් වැඳ පුදා ගන්නට පුළුවන්. මෙම මුහුදු මහා විහාර භූමියට අක්කර 70 ගානක ඉඩමක් හිමිව තිබී ඇති අතර කාලයත් එක්ක අන්තවාදී පිරිස්වල ග්‍රහණයට ලක් වූ මෙම මුහුදු මහා විහාරය අද වෙනකොට අක්කර 14ක පමණ ප්‍රමාණයට සීමා වී තිබේ. ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලය තුලදී මෙම ස්ථානයේ නැවත ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ ආරක්ෂා කර මහා සංඝරත්නයට පූජා කර තිබේ. බෞද්ධයින්ට එය වැඳ පුදා ගන්න පුළුවන් විදියට ප්‍රතිසංස්කරණය කිරීමටද ඔහු විසින් පියවරගෙන තිබේ. අපි ඔහුට ඒ සඳහා ස්තුතිවන්ත විය යුතුයි. දැන් අපට එම ප්‍රදේශයේ අපේම කියා බෞද්ධ ස්ථානයක් වන අවුරුදු 2100ක් පමණ පැරණි මුහුදු මහා විහාරය වැඳ පුදා ගන්න හැකි වී තිබේ. මෙහි උපෝසිතාරාම වෙහෙර විහාර බොහොමයක් වැඩි කඳුවලට යට වී ඇති නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙහි කැණීම් කටයුතු දිගින් දිගටම සිදු කරමින් පවතී. අනාගතයේදී ඒවා හැමෝටම දැක බලා ගන්න අවස්ථාවක් ලැබෙනවා. තවද කාවන්තිස්ස රජතුමාගේ මාගම රාජධානිය තමයි මෙහි පිහිටා තිබෙන්නේ.
එතුමාගේ සේවකයන්ට කියලා තියෙනවා දේවි කුමරිය මුහුදේ ගසාගෙන එනකොට අට්ටාල ගහලා බලා ඉන්න කියලා. ඒ අට්ටාල ගහලා බලා හිටපු ගම තමයි අට්ටාලච්චේන නමින් හඳුන්වන්නේ. රජතුමාගේ සේවකයින් කුමරිය ගොඩ බැස්ස බව රජතුමාට දන්වා තියෙනවා. රජතුමා අහලා තියෙනවා කෝ කුමරිය කියලා. රජතුමා කෝ කුමරිය කියලා ඇසුව නිසා ඒ ගම කෝමාරියා වෙලා තියෙනවා. දැකපු අය කියලා තියෙනවා අර ගමේ කියලා. ඒ ගම තමයි අරුගම්බේ වෙලා තියෙන්නේ. මුහුදු මහා විහාරයේ පිහිටා තිබෙන මේ පැරණි විහාරයේ නටමුන් කාවන්තිස්ස රජතුමාගෙන් පසුව ඉදිකළ එකක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදහසයි. ඉතින් යාළුවනේ රජතුමා දේවි කුමරිය මුහුදු මහා විහාරයේ ගල් කණු තියෙන ස්ථානයේ කිරි කල 7කින් නාවලා ඇතා පිටින් මගුල් මහා විහාරයට එක ගිහින් විවාහ කරගත්ත බව ජන ව්‍යවහාරයේ කියවේ. තවද යාළුවනේ මෙම මුහුදු මහා විහාරය දැන් ජනතාවට බලා ගැනීමට විහාර මහා දේවියගේ පිළිරුවක්ද මෙහි සාදා තිබේ. අපේ රටට සුනාමිය ආව වෙලාවේ මුහුද පස්සට ගියාලුනේ. එම අවස්ථාවේ මුහුදේ ගල්කණු මතු වූ බව එහි සිටි ජනතාව කියා තිබේ. නාවික කිමිදුම්කරුවන් යොදවලා බැලුවත් ගල්කණු තිබූ නමුත් ඒවා හරියටම හඳුනා ගැනීමට බැරි වෙලා තියෙනවා. පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේදානන්ද ස්වාමීන් වහන්සේ කියන පරිදි කාවන්තිස්ස රජතුමාගේ මාලිගාව අවට ප්‍රදේශයේ වැල්ලට යට වී ඇති බව කියවේ. මුහුදු මහා විහාරය පිහිටි ප්‍රදේශයේ මුහුදේ මාළු අල්ලන්නට බැරිලු. මාදල් දාන්නෙත් නැතිලු. මොකද මාළු මේ ප්‍රදේශයේ අහුවෙන්නේ නැති නිසා.
ඉතින් යාළුවනේ අපේ දින 3 මයංගන චාරිකාවේ අවසන් ලොකේෂන් එක අපි මුහුදු මහා විහාරයෙන් අවසන් කළා. ඔයාලාට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා මතක ඇතුව බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් කරන්න. ඔයාලාට තෙරුවන් සරණයි.